RD එක මේ අධිවේගී මාර්ග ගැන කතා කරගම RD එකට මීට වඩා ලොකු වගකීමක් තියෙනවා. හරිද? දැන් උදාහරණයකට අපි දන්න තොරතුරු අනුව මේ කොළඹ නගරයේ වාහන තදබදයත් එක්ක දල වශයෙන් රුපියල් බිලියනයක විතර ඔපචුනිටි ලොස් එකක් තියෙනවා දවසකට. ඒක ඔබතුමාලා මට වැඩි හොඳට දන්නවා RD. ඒතකොට බිලියන 365ක ලොස් එකක් තියෙනවා මේ අපිට මේ අවුරුද්දකට. ඇත්තටම බිලියන 365 300 ගාණක් යන්නේ ඔබතුමාලා කියපු විදිහට මේ කුරුණෑගලේ ඉඳලා දඹුල්ල අධිවේගී මාර්ගය. එතකොට දැන් මේක අවුරුදු පතා මේ වෙනවා. එතකොට දැන් RD එකට දැන් විශේෂයෙන්ම කොළඹට එකතු වෙන කොරිඩෝ මේ හතත් ඒ වගේම බ්ලැක් ඩොට් 300 ගාණක් තියෙනවනේ ට්‍රැෆික් කන්ජන්ෂන් එක තියෙන එක. දැන් කිසිසේත්ම උත්තර දෙන්න බෑ මේක නගර සභාවට අයිති කියලා. නමුත් කොළඹ නගරය වගේ අපේ රටේ ආර්ථික මර්මස්ථානවල ට්‍රැෆික් එක අවම කිරීම සඳහා පොලිසියට කරන්න පුළුවන් දේවල් සීමා සහිතයි. හරිද? නමුත් මේ යටිතල පහසුකම් දිනු කිරීම සඳහා හරි එතකොට ඔබතුමන්ලා මේක මේ ඉනිෂියේට් කරන්න ඕන මම හිතන්නේ. දැන් අපි හිතමු නගර සභාවටම තමයි මේක අයිති කියලා හිටියනම් ගාලු පාර මේ පුළුල් වෙන්නෙත් නැහැ. මොනවාද ඩුප්ලිකේෂන් රෝඩ් එක වන් වේ වෙන්නෙත් නැහැ. එහෙම නැත්නම් මේක මොනවාද බේස් ලයින් රෝඩ් එක හැදෙන්නෙත් නැහැ. දැන් බේස් ලයින් රෝඩ් එකත් මේ අවසානයේදී දැන් ඔබතුමන්ලා එලිවේටඩ් හයිවේ එක අයින් කරලා දැන් මේක මේ පළල් කරගෙන යන්න හදන්නේ මොකටද? නගර සභාව ඇතුළේ සීමාව තියෙනවද නැ කෙනෙක්. වැරදි කියලා නෙමෙයි කියන්නේ. මරයින් ඩ්‍රයිව් එක. හරිද? එතකොට දැන් මේ කොරිඩෝස් ටික දැන් එතනට ලඝු වෙන්න එපා. මම කියන්න උත්සාහ කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරියට විශාල වගකීමක් තියෙන මේ අඳුනගත්තු කොළඹ නගරයේ තදාසරණ තියෙන මේ කොරිඩෝස් හතරෙන් එන ට්‍රැෆික් එක අවම කරලා මේ පාඩු වෙන මේ ඔබතුමන්ලා ස්ටඩි කරලා තියෙනවා. දැන් උදාහරණයකට ඔබතුමන්ලා කිරිමණ්ඩල මාවත ගත්තොත් එහෙම ආසිරියෙක් පාලම ගාවෙන් අතහැරලා දාලා තියෙන. ඉතුරු ටික කරලා නැහැ. එතකොට රාජගිරිය නුගේගොඩ පාර ඊළඟට බුද්ගමුවේ දැන් වන් වේ කරලා තිනවා. දැන් පොලිසිය මොකුත් ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැති හින්දා ඒ වගේ වැඩක් කරනවා. නමුත් මේවාටත් යම් පැරලල් උනන්දුවක් දක්වලා තිබ්බා නම් යමක් පටන් අරගෙන ඉවර වෙලා මේ අධිවේගී මාර්ග වගේම දැන් මේ ආර්ථික මර්මස්ථානයේ දෛනික මේ ට්‍රැෆික් එක පාලනය කරලා පාඩුව අවම කිරීම වකීමක් තියනවද නැද්ද? අනිවාර්යයෙන්ම තියෙනවා. මේ හොමතුනේ මේ මං හිතන්නේ මේක අපි 2017 ඉඳලා ඔය කොළඹ ට්‍රැෆික් කියන එක මහනගර සභාව අමතක කරලා සියලුම ට්‍රැෆික් මේ ගැන කන්ජෙෂන් එක ගැන තමයි අපේ කන්සර්න් එක තියෙන්නේ. මං හිතන්නේ වැඩිපුර විස්තර අපේ මේ සේෆ්ටි එකෙන් කියයි මේක විස්තර. ඔබතුමාට අවස්ථාව දෙන්න කලින් අපි DIG මහත්තයට පොඩි අවස්ථාවක් දෙන්න. ඔබතුමා පොඩි යම් පැහැදිලි කිරීමක් කරන්නකෝ අපිට තදබදය ගැන. සභාපතිතුමා අපි නිරීක්ෂණය වෙන දෙයක් තමයි එකක් තමයි දැන් ඔරුගොඩවත්තෙන් ඇතුල් වෙනවනේ. එතනට එනකොට ඔරුගොඩවත්තේ දැන් ඉස්සලා කැලණි පාලම. එතනින් යන්න පුළුවන් බණ්ඩාරනායකෙන් ඇවිල්ලා ඉඟුරු කඩේ හන්දියෙන් යන්න පුළුවන්. නමුත් ඒ පයි කොහොම දාන්නේ හයිවේ එකට. මොකද අර හරියට එතකොට එතන ලොකු හවසට අපි හවසට ගන්නේ අවුට්ගෝයින් ලේන් එක වැඩි ගන්නවා. ඒතර ඔක්කොම එතන අර පැත්තට යන්නේ ඩිරෙක්ෂන් එක හරියට පෙන්වන්න ඕනේ. ඒක එකක්. ඊළඟට ඉස්ස ඔරුකොටවත් ඉඳන් අපි එනවනේ ඉන්ග්‍රම් හන්දිය පැත්තට. එතන බොටල් නෙක් එකක් තියෙනවා. එතන තියෙනවා පාලමක් ඒක ටික ලොක් කරලා ඉස්සරහට එනකොට තව ලේන් එකක් වැඩි කරා නම් එතන බොටල් නෙක් එක අඩු වෙලා ඒ ට්‍රැෆික් යනවා. අනිත් පැත්තෙන් මරදාන පැත්තෙන් එන පැත්ත තියෙනවනේ. කනත් හරි. එතන යන්නේ 2 ලේන්. ඒක තව ලේන් එකක් වැඩි කරන්න පුළුවන් ඉඩ තියෙනවා. කනත් හරි. ඒතර අපි ඒක අඩු කරගන්න පුළුවන්. ඒක අපි යෝජනා ඉදිරිපත් කරලා දෙනවා. ඊළඟට හයිවේ එකකින් එනකොට මායාවටරම තියෙනවනේ. ඔව්. ලොකු ස්පේස් එකක් අරන් තියෙනවා එතන. ඒක අඩු කරා නම් අපිට ගොඩක් වෙහිකල්ස් ගන්න පුළුවන්. ඊළඟට අතන ඉස්සරහට එනකොට රෙදි මෝල් ළඟ තිබ්බ කිල්ලපනේ. ඔව් කිල්ලපනේ පාමංකඩ සෝරි. පාමංකඩ. එතනත් එන වාහන ඇවිල්ලා එතන ආපහු එතන බොටල් එකක් වෙනවා. මොකද හරියට පාලම් පාටුයි. ඒ පාලම එතන ලොක් කරන්න ඕනේ. අනිත් වගේ දේවල් තියෙනවා. ඒ වගේම තමයි මරයින් ඩ්‍රයිව් එකේ පාලමත් ඒ වගේ. ඒක ලොක් කරන්නත් ඕනේ. සහ ඊළඟට අතන රේල්වේ ස්ටේෂන් එකෙන් උඩ ක්‍රොසින් එක. රේල්වේ ස්ටේෂන් කියන්නේ මේ කොටුවේද? කොටුවේ නෙමෙයි මරයින් ඩ්‍රයිව් එකේ. වෙල්ලවත්තද? බම්බලපිටියේ. ඒකේ නවත් පාලම නමුත් එතන කියන්නේ අර වැඩිහිටියන්ට ළඟින්ද බැරි ප්‍රශ්න තියෙනවා. මේ පාලම හදන. ඊළඟට CTO ළඟ තියෙන පාලම.
ඉතින් එතන කොතනද? CTU එක තියෙනවානේ. අපේ කොටුවේ CTU එක ඔව්. තියෙනවා. එතන උඩ තියෙනවානේ. ගුවන් පාලම. ගුවන් පාලම. අන්න ඒක දැන් පාවිච්චි කරන මිනිස්සු එම්මෙන් පයින්නෝ. ඒකත් ඒ වගේ දේවල් ටික කරලා කරොත් එහෙම අපිට මේ ට්‍රැෆික් එක යම් තාක් දුරට අඩු කරගන්න පුළුවන්. මම හිතන්නේ අර ඔබතුමා කියන වගේ ඉංජිනේරුම් පැත්ත අපි දකින කෝණේ මේ ඔරුගොඩත් හන්දියට මොකක්ද තියෙන යෝජනාව ෆ්ලයිಓවර් එකක් වගේ එකක් ඔයගොල්ලෝ කියන්නේ එහෙම එකක් හිතලා නැද්ද? නෑ ඔරුගොඩවත් දැන් එතුමා කිව්ව ඔරුගොඩත් හන්දිය එක බොටල් නෙක් කියන්නේ එතනින් එන පාර ක්‍රොස් එක එකතනින් එන ට්‍රැෆික් එක විහිදිලා යන විදිය ඒ කියන්නේ ඒ එන ස්පීඩ් එකට අනිත් තැන් වල ගෙනිය ගන්න බැරි ප්‍රශ්නය තියෙන්නේ මේ. නෑ ඒක හොඳම විශ්තුම තමයි සමහත්තුමා ඩාරේනට මේ හයිවේ එකම අතන්ට කනෙක්ට් කරා නම් දැන් මම එතනට එන්න යන්නේ ඊළඟට. දැන් ඊටාම සාධාරණ කතාවක්නේ කියන්නේ. සහ ප්‍රායෝගික කතාවක් කියන්නේ. RD එක බිලියන 300 500 වියදම් කරලා ලොකු අධිවේගී මාර්ග හදනවා වගේම දැන් උදාහරණයකට මෙතුමා කියපු උදාහරණයක් මොනවා හැව්ලොක් ටයිම් පාලමයි මරයින් ඩ්‍රයිව් එකේ පාලමයි කියන්නේ මහ වැඩක් නෙමෙයිනේ RD එකට. අපිට තේරෙන්නේ නැහැ ඒකට අත ගහන්න නැත්තේ කියලා ඉවරලා. හරිද? මේ පොඩි ඒවා ගුවන් පාලම් දෙකක් අර මේ නුගේ ගොඩ මේ දෙමට ගොඩ වගේ ලොකු ගුවන් පාලම් නෙමෙයි මේ අර මේ පදික මාරුවට තියෙන ගුවන් පාලම ඒව පොඩි වැඩක් නේ RD එකට. ඒ අර ඉස්සෙල්ලා බම්බල පිටියේයි වැල්ලවත්තේ මගී පාලම් දෙක හදන්න අපි ටෙන්ඩර් කරා. ඉස්සෙල්ලාම දීලා තිබුණා අපි SDNCC එකට. SDNCC එක කොමර එක ෆයිනෑන්ස් රාජ්‍ය නිර්මාණ නීතිගත සංස්ථාවනේ කරගන්න බැරි වුණා වෙලා. ඊට පස්සේ අපි ටෙන්ඩර් කරා. ටෙන්ඩර් කරාම කවුරුත් බිඩ් කරේ නැහැ. ඉස්සෙල්ලා අපි බැලුවේ දැන් ඔක මැරයින් එන්වයරන්මන්ට් එකේ තියෙන හින්දා ස්ටීල් වලින් යන්නේ නැතුව කොන්ක්‍රීට් වලින් යන. නමුත් ඒකට මේ කවුරුත් බිඩ් කරේ නැහැ. ඊට පස්සේ දැන් අපි තීරණය කළා තිබා ස්ටීල් වලින්ම හදනවා මැරයින් පේන්ට් එක ගාලා ඒක කරලා. ඒක ඕගොල්ලන්ගේ ඕන් ඉන්ජිනියර්ස් දාලා කරන්න බැරිද? එහෙම තමයි කරන්නේ දැන්. දැන් අපේ කට්ටියම දැන් ස්ට්‍රක්චර් එක හදනවා රත්මලානේ. හදලා එතෙන්ට දාලා ඒ දෙක අපි ඒක ලෑස්ති කරගෙන යනවා. හරි.